ඉතින් guys මේ දෙන්න අපේ සති ගානකින් අස් කරමු නැති වෙදර වත්. මට අද හිතුණා මේ වත්තෙන් full clean එකක් දෙන්න. ඉතින් guys ඔන්න ඔක තමයි අපි වීඩියෝ එක. ඉතින් වැඩි කතාවක් නැහැ අපි ඉක්මනට වීඩියෝ එක. ඔයාලගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න යාළුවෝ. ඒ වගේම වීඩියෝ එක like කරලා අපි ඉක්මනට වීඩියෝ එකට යමු. ඉතින් යාළුවෝ ඉස්සෙල්ලාම මේ මිදුල මැද තියෙන වැලි ගොඩ අපි අයිනකට දාමු. ඉතින් guys අපේ අම්මත් මට මේ වැඩේ කරන්න උදව් කරා. ඉතින් guys මේක මං හිතන තරම් ලේසි නම් උන්නේ නැහැ. Thousand years later. ඉතින් guys අපි පළවෙනි වැඩේ නම් ඉවරයි. ඉතින් දැන් අපි බලමු අපිට ඊළඟට කරන්න තියෙන වැඩේ මොකක්ද කියලා. Don't wanna sleep in, cause I got something to prove. I gotta take what I hate and finally make a move.
I'ma make hella sure that I don't become you. I have no regrets, yeah, I'll tie up my chest. I'll never forget what it's like to being dead. Been stabbed in the back bed, I'll show you what happens. Pass me the mic and I'll show you with action. I feel this pain, you already know. Turn that to gains, let my money show. I've got these things that I can't let go. Watch me turn this life into something that you could never own. I feel this pain, you already know. Turn that to gains, let my money show. I've got these things that I can't let go. Watch me turn this life into something that you could never own. Turn that to gains, let my money show. I've got these things that I can't let go. Watch me turn this life into something that you could never own. I feel this pain, you already know. Turn that to gains, let my money show. I've got these things that I can't let go. Watch me turn this life into something that you could never own. So fight and die for the things you know you love. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙවත්තේ දැන් තත්ත්වය යාළුවනේ. පිරිසිදු පරිසරයක් කියන්නේ යාළුවනේ හොඳ සෞඛ්‍යයක්, හොඳ ජීවිතයක් ලබා ගන්න අපිට අවශ්‍යම කරන සාධකයක්. ඉතින් අපි හැමෝටම පුළුවන් අපිට පුළුවන් විදියට ටික ටික අපේ පරිසරය ලස්සන කරගන්න. ඔන්න විතර තමයි අද අපි වීඩියෝ කරන්නේ. ඉතින් මම මේ වගේ වීඩියෝයක් දාන්න හේතුවේ මේ වගේ normal වීඩියෝයක් දාන්න හේතුවේ මම තාම මගේ කම්පියුටරෙන් එඩිටින් වලට තාම පුරුදු වෙන ගමන් ඉන්නේ. ඉතින් ඒ එඩිටින් වල පුරුදු වෙන්නත් එක තමයි මම මේ වීඩියෝ දැම්මේ. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස අනිවාර්යෙන් කමෙන්ට් කරන්න යාළුවනේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට අද අපේ වීඩියෝ මෙතනින් නවත්තනවා. ඔයාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න යාළුවනේ. ඉතින් මේ වගේ වීඩියෝ නෙවෙයි ඊට වඩා ගොඩක් quality හොඳ වීඩියෝ එකකින් අපි අද ඊළඟට හම්බෙමු. ඔයාලට සුබ දවසක්.